මෙලෙසින් සිදුවන්නේ ඉතින් සියලු දෙනා සදහැ සිටින් යුතුව දැක බලා සතුටු වීමටයි මේ සූදානම්ේ සිටින්නේ. අම්මට කොහොමද සිවුවනවරට ප්‍රදේශයේ වෙනුවෙන් මේ අවර ප්‍රදේශවාසී වෙනුවෙන් රැගෙන නැවත පොසොත්තුරනේ ශීර්ෂ නිරාවරණය සහ බුදුන්ගේ ආලෝකය දැල්වීමයි එලෙසින් සිදුවන්නේ. ඉතින් උන්වහන්සේට අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට සූදානම් වන්නේ පොසොන් තොරණක ලංකාවේ ඕනෑම තොරණක තිබෙන ප්‍රධානම කාර්යය එනම් බුදුන්ගේ රශ්මාලාව ආලෝක කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් එවැනි ප්‍රධාන කටයුත්තක් කරන්නට අපි ආරාධනා කරන්නේ විශේෂයෙන් මතක් කරන්නේ මේ වසර මේ සිවුවන වරට රැගෙන යනකොට මේ හතර වතාවම දවන්තම මූල්‍ය හරිය වෙන්නේ ඔහුයි. ඔහු ලබා දුන්නු ශක්තියයි හදන්නේ. ඔහු නිසා වෙනුයි අපි අවංකවම කියන්න ඕනේ ඔහු තමයි වැඩිම බරක් වැඩිම හයියක් වැඩිම ශක්තිය මෙවැනි දවන්ත තොරණක් රැගෙනීමට මූල්‍ය මේ දායකත්වය ලබා දෙන්නේ. උට අපේ ස්තුතිය ප්‍රණාමය සහෝගේ සුරති මේ බුදුන්ගේ රශ්මිය ඒකාලෝක කිරීමයි සිදුවන්නේ. අන්ද තීන්දු චාතකයේ රැගත් මේ සොන්තෝරණ එලෙසින් බුදුන්ගේ රශ්මිය ඒකාලෝක කිරීමයි සිදුවන්නේ. ඉතින් විජය කුමාර මහත්මයාට අපේ ස්තුතිය ප්‍රණාමය ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම ඊළඟට අපි ආරාධනා කරනවා මේ සියලු දෙනා සදා සිටින් නොයවසින්නේ බලසිරීමේ තොරණේ අනේක විද ආලෝක රටා දැක බලා ගැනීමට මෙහි අනේක විද ආලෝක රටාවල එක් පැතිකඩක් ආලෝක කිරීමට ආරාධනය අපට හැම වසරක් මෙන්න මේ වසරේ ඔහුගේ මූල්‍යමය ශක්තිය හැමදාම ලබා දෙනවා. ඉතින් අපි ආරාධනා කර සිටිනවා ශමිල රොෂාන් මැතිතුමාව එතුමාව රැගෙන යාමට සමිතියේ වත්වලේ ලේකම් නුවන් හේමන්ත මැතිතුමාට ආරාධනා කරන්නේ චමිල රොෂාන් මැතිතුමා කැටෝගස් තොරණේ තවත් එක් පැතිකඩක් බොහොම අපූර්වවට ඒකාලෝක කරමු උතුම් වූ පොසොන් පොහොය දවසේ සිට. ඉතින් චමිල රොෂාන් මැතිතුමාගේ සුරතිනුයි මේ උතුම් වූ පොසොන් පොහොය දවසේ ප්‍රථම දිනය තොරණේ ප්‍රථම දිනේ මේ තොරණේ පැතිකඩක් ආලෝක කිරීම සිදුවන්නේ. ඉතින් ඔහුගේ සුරති මේ ආලෝක කිරීම සිදුවනවා තොරණේ පැතිකඩක් මේ ප්‍රධානතම අංග කිහිපය තමා මේ ඒකාලෝක කරමින් පවතින්නේ. මෙන්න තොරණේ මේ දෙවනි ආලෝකකරණයයි සිදුවන්නේ. ඔබ සියලු දෙනා සදා සිටින උතුම් වූ පොසොන් පොහොය දිනේ අනුබුදු මිහිඳු ගුණ සමරන උතුම් වූ පොසොන් පොහොය දිනේ තොරණේ දෙවන ආලෝකය චමිල රොෂාන් මැතිතුමාට සිදුවන්නේ. ඔබේ ස්තුතිය ප්‍රණාමය සුමිතුරු සුවඳ හම්බ වෙනුවෙන්. මේකට තොරණේ තවත් පැතිකඩක් ආලෝක කරන්නට ආරාධනය අපට වැඩක් කිව්වොත් හදපාන් වල වැඩක් කිව්වොත් හැමදාම හයියට ඉන්න අපේ සමාජ සේවක යොහාන් චතුරංග පීටර්ස් මැතිතුමාගේ සුරතිනුයි එතුමා රැගෙන යන ආරාධනය සමිතියේ වත්මන් පාඩාගාරික තුෂාර සංජීව මැතිතුමාට අපි ආරාධනා කර සිටිනවා. යොහාන් චතුරංග පීටර්ස් මැතිතුමාගේ සුරතින් අපි සූදානම් තොරණේ තවත් එක් පැතිකඩක් ආලෝක කරන්නට. ඒ ඔහුගේ සුරතිනුයි මේ තොරණේ මීළඟ පැතිකඩ ආලෝක කිරීම සිදුවන්නේ. මේ උතුම් වූ පොසොන් පොහොය දිනේ අපි නිරන්තරයෙන් මතක් කරන ආදරණීය විරුද්ධ ව්‍යාපාරික බවතුනේ ප්‍රදේශවාසී ඔබගේ මූල්‍යමය ශක්තියයි මෙවැනි දවන්ත තොරණක් මෙවැනි ආලෝකමත් තොරණක් හදපාංගොඩ ප්‍රදේශයට රැගෙනීමට හැකියාව ලැබුණේ. ඉතින් ඔබට මේ විවිධ ආලෝක රටා මැදේ වෙන ගණ්ඩ තීන්දු ජාතිකයක තොරණේ ඒ ආලෝකය සිදු කළ යොහාන් චතුරංග පීටර්ස් මැතිතුමාට අපේ ස්තුතිය ප්‍රණාමය පුද කර සිටිමින් ඊළඟට තොරණේ තවත් පැතිකඩක් ආලෝක කරන්නට සූදානම් වන්නේ. ඉතින් ඒ සඳහා අපට හැමදාම හදපාංගොඩ ඉඳලා හයියක් වෙන හෙෂාරා පැන්සි හවුස් අධිපතිතුමාට අපි ආරාධනා කරන එතුමා රැගෙන යාමට අපේ හිටපු සභාපති වන හේමන්ත මහතාට ආරාධනා කර සිටිනවා එතුමාව රැගෙන යන්න කියලා. හෙෂාරා පැන්සි හවුස් අධිපතිතුමාව තොරණේ ඒ ආලෝකයේ සිදු කළ හෙෂාරා පැන්සි හවුස් අධිපතිතුමාට අපේ ස්තුතිය ප්‍රණාමය ගෞරවය පුද කර සිටිමින් තොරණේ මීළඟ ආලෝක රටා එකතු කරන්නට උතුම් වූ පොසොන් පොහොය දිනේ සිට අපි ආරාධනා කර සිටිනවා. අපට හැමදාම
ශක්තියක් වන සිසිර ජයකොඩි මැතිතුමාගේ සුරපිරුවේ තොරණේ මීළඟ ආලෝක රට අපි අද උතුම් වූ පොසොන් පොහොය දිනේ සිට දල්වන්නේ. ඒ සඳහා ආරාධනය අමිති ඒකක සභාපති දිනේෂ් මහතාට අපි දිනේෂ් පියදර්ශන මහතාට ආරාධනා කර සිටිනවා. සිසිර ජයකොඩි මැතිතුමා රැගෙන මේ තොරණේ මීළඟ ආලෝක රට ඒකාලෝක කිරීම සඳහා වගේම තොරණේ චිත්‍ර ආලෝක කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් සිසිර ජයකොඩි මහතාට ස්තුතිය ප්‍රණාමය පුද කර සිටිනේ. මෙලෙස තොරණේ මේ අපූර්ව ගණ්ඩ තීන්දුව ජාතක නැගත් චිත්‍ර ආලෝක කිරීම සඳහා මේ නම් සඳහන් කරන ආදරණීය සම්භාවනා මුත්තන් සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. සසිල ජයකොඩි මැතිතුමාට, පූදානි චමක්කා මැතිණියට, එවැගේම කලසූරිය මැතිතුමාට, එවැගේම පුෂ්ප කුමාර වැලිවත්ත මැතිතුමාට, දුමින්ද ජයලත් මැතිතුමාට, එස්.ඒ. දුෂ්මන්ත තුලාංශ මැතිතුමාට, සුජිත් ජයකොඩි මැතිතුමාට, වැලිකන්න මොහොතේ සමන්සිරි මැතිතුමාට, ජයසිරි ස්ටෝස් අධිපතිතුමාට, අනුෂ්ක වැලිකන්න මැතිතුමාට, ලලිත් අමරසිංහ මැතිතුමාට, හිෂාන් සලූන් අධිපතිතුමාට, අනුරංග දිනේෂ් මැතිතුමාට, වගේම කවිදු සදරුවන් මැතිතුමාට, අසංක බමුණුගේ මැතිතුමාට. ඉතින් ඔබ සියලු දෙනාට 15 දෙනාටම ආරාධනා කර සිටිනවා මේ චිත්‍රවල ඔබේ සුරතින් දල්වමු ඒ ආලෝක රටාවන් කිය ඔබට ආරාධනා කර සිටිනවා. අපේ වත්පත් භාණ්ඩාගාරික තුෂාර සංචීව මැතිතුමා සිටිනවා ආලෝක කරන ස්ථානයේ. ඔබ සියලු දෙනා මේ ස්ථානයට සම්බන්ධ වන මේ තොරණ ප්‍රථම දිනේ ආලෝක කිරීම සඳහායි ඔබ සියලු දෙනාට ආරාධනා කරන්නේ. මේ චිත්‍ර ආලෝක කරමින් තොරණ සම්පූර්ණයෙන්ම අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ. ඉතින් මේ උතුම් වූ පොසොන් පොහොය දිනේ අනුමුදු මිහිඳු ගුණ සමරන උතුම් වූ පොසොන් පොහොය දිනේ සිට හදපාගොඩ මන්සන්දියේ සිට ඔබ මේ දැක බලා සතුටු වන්නේ උසින් අඩි 58ක් පළලින් අඩි 60ක් වල දවන්ත පොසොන් තොරණයි මේ ආකාරයෙන් ආලෝකමත් වන්නේ. ඉතින් මේ ඔබ දකින අනේක විද විදුලි ආලෝක රටා රැගෙනවා. හේරත් ඉලෙක්ට්‍රිකල් පල්ලෙවල ඔවුන්ගේ අපූර්ව ආලෝක විදුලි රටා මැද්දේ මේ අලංකාර තොරණ ඔබ සදහැ සිතින් යුතුව උතුම් වූ පොසොන් පොහොය දිනේ සිට අද දැක බලා සතුටු වන්නේ. සම්බන්ධුණු ඔබ සියලුම දෙනාට දැක බලා සතුටුණු ඔබ සියලුම දෙනාට සදහැ සිතින් යුතුව අපේ ස්තුතිය ප්‍රණාමය ගෞරවය පුද කර සිටින ඒ වගේම සම්භාවනීය ආරාධිත අමුත්තනි මේ ඔබ සියලු දෙනා වෙනුවෙන්ම සුමිතුරු සුවඳ හමුව සියලු දෙනා කුටි සංග්‍රහයකුත් ලෑස්ති කරලා තියෙනවා උතුම් වූ පොසොන් පොහොය දිනේම. ඒ සඳහා සියලුම සම්භාවනීය අමුත්තන් අපේ සමිතියේ සමාජිකයන් හැදවාගෙන ආවේ සංග්‍රහ කටයුතු සඳහා හැදවාගෙන ආවේ. ඉතින් ඒ නිසා අපේ සමිතියේ සමාජිකයන් මතක් කරනවා මේ සියලුම සම්භාවනීය අමුත්තන් වගේ සෝච්චා සංවිධානවල පැමිණි සියලුම දෙනාට ස්තුති ගෞරවය පුද කර සිටිනවා. විශේෂයෙන්ම නැවත වාරයක් ස්තුති කරන්නේ ප්‍රදේශීය වෙළඳ ව්‍යාපාරික බෞතුන් සහ වගේ ප්‍රදේශවාසීන්ගේ ලැබුණු මූල්‍යමය දායකත්වය වෙනුවෙන් අපි ස්තුතිය ප්‍රණාමය පුද කරමින් තොරණේ අනේක විට ආලෝක